ඔයාලට කවදා හරි දැනලා තියෙනවද දවස පුරා මහන්සි වුණාට අන්තිමට ඉතුරු උනේ මහන්සිය විතරයි. සාර්ථකත්වයක් පේන්න නැහැ කියලා. උදේ නැගිට වෙලාව ඉඳන් වැඩ ගොඩක පැටලිලා රෑ වෙද්දි ඔළුව කැක්කුමෙන් නිදා ගන්න යන්න වෙනවනම් අද මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාට. අයිබෝන් හැමෝටම අද මම කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොසලකා හරින හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි කළමනාකරණය. මැනේජ්මන්ට් නැතිකම නිසා අපේ ජීවිත අසාර්ථක වෙන්නේ ඇයි කියන එක. ගොඩක් අය හිතාගෙන ඉන්නේ කළමනාකරණය කියන්නේ ලොකු කම්පැනි වල බොස්ලාට විතරක් ඕන කරන දෙයක් කියලා. ඒත් ඇත්තම කතාව මොකක්ද දන්නවද? ඔයාගේ පෞද්ගලික ජීවිතය, කාලය, සල්ලි සහ හැඟීම් හරියට කළමනාකරණය කරගන්න ඉගෙන ගන්නේ නැත්නම් ඔයා කොච්චර දක්ෂ වුණත් එක තැනක හිර වෙනවා. ඉතින් අද අපි බලමු මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. වීඩියෝ එක අවසාන වෙනකල්ම රැඳී සිටින්න. පළවෙනි කාරණාව සහ වැදගත්ම දේ තමයි කාල කළමනාකරණය. නැතිනම් ටයිම් මැනේජ්මන්ට්. අපිට දවසකට ලැබිලා තියෙන පැය 24 හැමෝටම සමානයි. ඒත් ඇයි සමහර මිනිස්සු ඒ පැය 24 ඇතුලේ ලෝකයක් ජය ගන්නේ? තවත් සමහරු ඒ පැය 24 කොහොම ගියාද දන්නේවත් නැතුව කාලය නාස්ති කරන්නේ. රහස තියෙන්නේ කාලය හරියට පාවිච්චි කරන එකේ. අපි ළඟ වැඩ ගොඩක් තියෙනවා නම් ප්‍රමුඛතා හඳුනා ගන්න පුරුදු වෙන්න ඕනේ. කරන්න තියෙන වැඩ ටික ලයිස්තුගත කරලා වඩාත්ම වැදගත් සහ හදිස්සි දේවල් මුලින් කරන්න පුරුදු වෙන්න ඕනේ. අපේ මානසික ආතතිය අඩු වෙනවා වගේම වැඩත් නියමිත වෙලාවට ඉවර කරන්න මේකෙන් පුළුවන් වෙනවා. මතක තියාගන්න කාලය කියන්නේ ආපහු ණයට ගන්න බැරි දෙයක්. ඒ හින්දා කාල කළමනාකරණය කරනවා කියන්නේ ඇත්තටම අපේ ජීවිතයම කළමනාකරණය කරනවා කියන එක. දෙවැනි වැදගත්ම කරුණ තමයි මූල්‍ය කළමනාකරණය. නැත්නම් අපි මේකට කියනවා ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට්. අපි කොච්චර මහන්සි වෙලා මුදල් හම්බ කළත් ඒවා නිසි පරිදි කළමනාකරණය කරන්නේ නැත්නම් දවසක විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. හම්බ කරන ප්‍රමාණයට වඩා වියදම් කරන එක, අනාගතය වෙනුවෙන් ඉතුරු නොකරන එක අපේ ජීවිතේට ලොකු බරක්. මුදල් කළමනාකරණය කියන්නේ සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා විතරක් නෙමෙයි. නිවැරදි ආයෝජන කිරීම සහ අනවශ්‍ය වියදම් කපා හැරීම. මේකෙන් අපිට ලැබෙන නිදහස මිල කරන්න බෑ. ඒ වගේම තමයි චිත්ත වේගීය කළමනාකරණය. නැතිනම් ඉමෝෂනල් මැනේජ්මන්ට්. ජීවිතේ හැමදාම එකම විදිහට යන්නේ නැහැ. බාධක එනවා, කනස්සලු වෙන අවස්ථා වෙනවා. ඒ වගේ වෙලාවකට කේන්තිය, දුක සහ ආතතිය පාලනය කරගන්න පුළුවන් වීම තමයි හොඳම කළමනාකරණ කුසලතාව. අපේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණොත් අපිට අපේ සම්බන්ධතා වගේම ඉලක්ක කියන දෙකම නැති වෙලා යන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ කළමනාකරණය කියන බලවත් සංකල්පය ගැන. කාලය, මුදල් සහ අපේ හැඟීම් නිවැරදිව කළමනාකරණය කර ගැනීම හරහා අපිට පුළුවන් වඩාත් සාර්ථක සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්න. අද ඉඳන් පුංචි පියවරකින් පටන් ගන්න. ඊළඟ දවසේ සැලසුම් කරලා නිින්දට යන්න පුරුදු වෙන්න. වෙනස ඔයාටම බලා ගන්න පුළුවන් වේවි. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ වටිනා ජීවිතයට වැදගත් වීඩියෝ නරඹන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ ජීවිතේ කළමනාකරණය කරගන්න ඔයාට තියෙන ලොකුම අභියෝගය මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. හැමෝටම ජයග්‍රාහී දවසක්.